හෙලෝ කට්ටිය කොහමද? අද ඉඳලා දිගටම වෙසක්. ඉතින් අපි බලමු අපි මොනවද කළේ කියලා. ඉතින් අපි මුලින්ම කට්ටියට අයිස්ක්‍රීම් බෙදුවා. මේක ලොකු බත් දන්සලක්. ඉතින් මේ බත් දන්සලේ VIP රූම් එකේ තමයි අපි බත් කෑවේ. මේ බත් දන්සලේ මාර ක්‍රවුඩ් එකක් හිටියා කන්න. එළියේ සෑහෙන ලොකු පෝලිමක් තිබුණා. ඉතින් අපි VIP රූම් එකේ ඉඳලා කෑවට මේ තියෙන එළියේ කට්ටිය ඇවිල්ලා ශාලාවේ කන විදිය. ඇත්තටම එදා මේ රෑ වුණා ගෙදර එනකොට ගොඩක් තැන්වල ගියා. ඉතින් මේ ඊළඟ දවසේ අපි ආයෙත් පොඩ්ඩක් යන්න පටන් ගත්තා. මම පෙන්නන්න අපි කොහෙද ගියේ මොනවද කරේ කියලා. ඉතින් අපි බලමු අපි කොහමද වෙසක් බැලුවේ කියලා. Come buy Canada. We have to buy this one. අපි මේ ගේන්නන්ට. ඉතින් කැලණි පන්සල වෙසක් එකට සැරසෙන විදිය ඉතින් දැකපු නැති කෙනෙක්ට දකින්න පුළුවන්. මේ වගේ එකින් එක නවීන වලින් සමන්විතයි. ඉතින් මේ නිසා ආරාධනා කරනවා Now this side. ශ්‍රී කල්යාණි බබු විද්‍යාලයේ සිසුන් ඉදිරිපත් කරන සංස්කෘතික සංවර්ධනාත්මක ප්‍රසංගය සමගත් කතාව ප්‍රතිගත කිරීම සහ සංස්කරණය. කල්පෝනිද පාසල් මාවතේ අත්විඳි ඩිජිටල් ශබ්දාගාරයේදී ප්‍රවීණ ශාස්ත්‍රවේදී ප්‍රියන්ත පුෂ්පකුමාර පද්‍ය හා බිරිඳු ගායනා පද්‍ය හා බිරිඳු වාද්‍ය වෘන්දය නිමල සිරිතෙබුන සුසන්ත භූපතිලක සමග සුදායකත්වය රෙක්ස් හැමිල්ටන් කමල් ගමගේ සේනානී වික්‍රමසිංහ සමග සුජීව මානගේ සිංහ සමග සුජීව මානගේ කාර්ය සම්පාදන සහාය දියුන් ආදිත්‍ය වනසිංහ පද්‍ය බිරිඳින කලාකරු කලා භූෂණ සම්මානලාභී ඉතාදිගු ඉතිහාසයක් ඇති දීපයේ සදාහම් සුබෝධය දී සදා විසු මනී අංකිතය බුදුන් එහි පාරමිතාවක් නැහැ බුද්ධත්වය ලබා ගැනීමට. අනුන් වෙනුවෙන් මැරුණා. සම්බුද්ධත්වය පසක් කොට ගත්තා අදවැනි උතුම් වෙසක් පොහොය දවසක. සම්මා සම්බුද්ධත්වයට පත් දැන් පෙන්නන්නම් අපි බලපු කූඩු ටික. ඔයගොල්ලොත් බලන්න දැකලා නැති කට්ටිය. You go there.
බලනට ආලයෙන් සිටියොත් හැමදාම අරගන්නද ඕම දේවතා අමන් නෑ ලස්සනයි. ඔන්න තියෙනවා තව තොරණක්. ඉස්සෙල් එක වගේම මේකත් ගොඩක් ලොකු එකක්. බල කරමින් තියෙන නිසා දිනක් බස් බල පිටින් බලනෑම සඳහා පස්කරත්තයක සබාගෙන එහෙනම් මේක ප්‍රතිවරක් කරන්න. සිය පණ පිටින් වල නෑ. අනේ දෙයනේ. ඒක සකටක් නෑ. දැන් පෙන්නන්නම් තවත් තොරණක්. ඒකත් ගොඩක් ලොකු එකක්. දුක් විඳින්න. ඒ නිසා දැම්ම වලක් කපලා තිබ්බාම මට වැඩ ලේසි. අපුල් පුතේ. අනේ මගේ පුතේ. පුතා මගේ ඇස් දෙක පෑදුව මගේ පුතේ. ගන්න ඔය උදුළු කෙටි අතට. ඉක්ම කරමු. යමු ගෙදර. යමු. ඇයි අප්පච්චි? සීයා වල දමන්නේ නැද්ද? නෑ පුතේ නෑ. පුතා මාව සත්‍යවිරුද්ධ සුමේද පුතාගේ නුවණැති ක්‍රියාව තැනට සුදුසු නුවණැති ක්‍රියාව දැන් නම් ඇත්තටම ගොඩක් මහන්සි. අපි එන ගමන් ගොඩක් දේවල් කෑවා. බඩිරිඟු, රොටි, උණු රොටි ඇත්තටම. කොට්ටේ කෙලින්ගු ඇත්තටම මතක නෑ. ඉතින් ඔක්කොම වීඩියෝ කරන්න බැරි වුණා ක්‍රවුඩ් එක වැඩි හින්දා. දැන් අපේ බබා තවත් කනවා. ඉතින් නවත්තන්නේ නෑ. අන්තිමට අයිස්ක්‍රීම් එකකුත් කනවා. ඉතින් thank you අපේ වීඩියෝ එක බලුවට.